ඉතින් මතක් කරනවා විශේෂ පණිවිඩයක්. මේ ඉහළ මාලේ සිටින පිරිස ඊටාම කෙටි වේලාවක් පමණක් රැඳී සිටින්න මහ විශාල පිරිසක් ඉහළ මාලයට ගොඩවීමට බලාපොරොත්තු වෙන සිටින නිසා අපි ඔවුන්ට පහසුකමක් සලසමු. ඉතින් ඒ වගේම ඉල්ලීමක් කරනවා විදුලි ආධාර මුදලක් හැකි පමණින් හෝ ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. හැමෝගෙම පුංචි අස්වැසිල්ලක් වේවිය විට මේ යූත් ගිල් ක්‍රීඩා සමාජයේ ඉදිරි කටයුතු සඳහා ඒ වගේම සංවිධායක මණ්ඩලයේ විශේෂ නිවේදනය ඔබට යම්කිසි කෙනෙක් සිටී නම් ඔබ අතර ඔය පියගැට පෙළවල් තරණය කරන්න අපහසු ඔතනින්ම දකුණු පැත්තට හැරෙන්න පියගැට පෙළ නගින්නේ නැතුව අපේ වැඩිහිටි අම්මලා තාත්තලා ඒ අයට පුළුවන් එහෙමත් නැත්නම් අසනීපෙන් පසු වෙන දුව පුතාලා ඒ අයට පුළුවනි මේ නිවේදනය කරන කාර්යාලයේ පිටුපසින් පහත මාලේ මේ පැත්තට අවතීර්ණ පුළුවන්. ඒ නිසා අර පියගැට පෙළේ යාමට අපහසුයි සිටිනම් ඔය දකුණු පස දොරටුවෙන් ඇතුල් වන්න ඔබට පුළුවනි සාමාන්‍ය පාගමනින්ම මේ පැත්තට පැමිණෙන්න. අලෙම එකට ආසන්න මම හිතන විදිහට තාමත් පොලිමේ ඊටම විශාල පිරිසක් සිටිනවා මේ පටාචාරාව සිටින ප්‍රදේශයෙන් පියගැට පෙළ සඳහා අවතීර්ණ වීමට. ඉතින් ඉල්ලා සිටින්නේ මේ වන විටත් පියගැට පෙළේ සිටින පිරිසගෙන් දෙමිහිට ඔබ පරිස්සමෙන් කඩිනමින් බිමට බහිනවා නම් තව පිරිසකට අවස්ථාව ලැබෙනවා ඔබ වගේම එය නරඹන්න. ඉතින් පැමිණ සිටින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින ඔබට ආරාධනා කර සිටිනවා මේ කුටිය තුළට පිවිසිලා මේ අප මිල්ලතේ යූත් ගිල් ක්‍රීඩා සමාජය 11 වෙනි වතාවට ඉදිරිපත් කරන මේ කූඩු රාජා නරඹලා පහන් සිත් ඇති කරගෙන පිටව යන ලෙස
මේ පිටව යන අවස්ථාවේ ඔබට පුළුවන් පුංචි මුදල් ආධාරයක් ලබා දෙන්න. ඔය විදුලි ආධාර ලෙස සඳහන් වෙලා තිබෙනවා පිටවන දොරටුව බියස අනේ ස්ථානයේ තිබෙනවා මංජුසාවක්. එහි යම් කිසි මුදල් ආධාරයක් තැන්පත් කරන්න ඔබට